ගොඩාක් මහන්සි වෙලා ජීවිතේ ජය ගන්න උත්සාහ කරන කෙනෙක් විදිහට වෘෂභ ලග්න හිමියන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලගේ නිවසේ වෘෂභ ලග්න හිමියෙක් ඉන්නවනම් ඔයාලා ගොඩක් වාසනාවන්තයි. මොකද ජීවිතේ ජය ගන්න පුළුවන් පුද්ගලයෙක් තමයි ඔයාලගේ ගෙදර ඉන්නේ. තමුන් කරන ඕනම කටයුත්තක් අදිෂ්ඨානශීලීව කැප වෙලා කරන්න මේගොල්ලෝ දක්ෂයි. ඉතින් මේ හින්දා තමයි මේගොල්ලෝ ගොඩාක් දුරට ඉහළ තත්ත්වයක් ජීවිතේ ළඟා කරගන්නේ. ඒ වගේම තමයි තමුන්ගේ දේවල් ගැන ගොඩක් වෙලාවට ආත්මාර්ථකාමී විදිහට කල්පනා කරනවා. ඒ කල්පනා කිරීම කොහොමද කියන්නේ? තමුන්ට තියෙන හැම දෙයක්ම රැක ගන්න නිතරම උත්සාහ කරනවා. තමුන්ට ඉඩකඩම්, ගෙවල් දොරවල් තියෙනවා නම් ඒ වගේම තමයි තමුන්ගේ පෞල් ජීවිතේ. මේ හැම දෙයක් සම්බන්ධම ඉහළම වටිනාකමක් දීලා ආත්මාර්ථකාමී විදිහට මේවා තමුන් ළඟ තියාගන්න ගොඩාක් වෙලාවට උත්සාහ කරන පුජ්‍යලෙක් විදිහට වෘෂභ ලග්න හිමියන් හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මේ අය වැඩ කරන්නේ තමුන්ගේ මතයට. තනි මතයට ක්‍රියා කරන පුජ්‍යලීන්. තමුන්ට දෙයක් හිතුවොත් ඒ දේ අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. කාගවත් මතවලට ගරු කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි තනි තීරණ ගන්නවා වගේම වෘෂභ ලග්න හිමියන්ගේ විශේෂ වූ දෙයක් තමයි තමුන්ගේ මතයට අන් අයව හරවා ගැනීම සම්බන්ධව. ඒ මොකද මේ අය නිතරම බලන්නේ තමුන්ගේ මතයට අන් අයව පොළඹව ගන්න. මෙයාලා මේ විදිහට කරන්නේ අනිත් අයගේ මතය පිළිගන්න අකමැති නිසා. සියලුම සැප සම්පත් වලට මේ අය ගොඩක් ලෝභකමක් දක්වනවා, මසුරුකමක් දක්වනවා. කොහොම වුණත් මේ අය සාමාන්‍යයෙන්, ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියන් සාමාන්‍යයෙන් තමුන්ගේ සැප සම්පත් වෙනුවෙන් මුදල් හදල් වියදම් කරනවා. ඒත් අනුම වෙනුවෙන් මුදල් හදල් වියදම් කරන්න කොයිම වෙලාවකවත් මෙයා කැමති වෙන්නේ නැහැ. ආදර ජීවිතය සම්බන්ධව ගත්තොත් වෘෂභ ලග්න හිමියෙක් කවංකවම ආදරය කරන පුජ්‍යලෙක්. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ආදරයේදී ගොඩාක් සත්‍යවාදී විදිහට වැඩ කටයුතු කරන්නේ. ඒ කියන්නේ ගොඩාක් ආදරය වෙනුවෙන් ගෞරව කරන පුජ්‍යලීන්. තමුන්ගේ පෙම්වතා පෙම්වතියට වගේම විවාහය සම්බන්ධව සහකරු සහකාරියට මේ අය ගොඩාක් ලිංගතුකමක් දක්වනවා. අවංකවම ආදරය කරනවා. වෘෂභ ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා තමයි ලග්නාධිපති ග්‍රහයා. සිකුරු ග්‍රහයා ලග්නභාවයේ තැන්පත් වෙලා ඉන්නවනම් මේ අයට සුවපහසු ජීවිතයක් උරුම වෙනවා. ඒ වගේම දීර්ඝායුෂ හිමි වෙනවා. පුරුෂ පාර්ශ්වයේ කෙනෙක් නම් කාන්තා පාර්ශ්වයට වැඩි ලිංගතුකමක් දක්වන කෙනෙක්. සිකුරු ග්‍රහයා රෙහෙන නැකතින් තැන්පත් වෙලා ඉන්නවනම් ලස්සන ගෙයක් ලබන්න වාසනාව උදා වෙනවා. ඒත් ඉතින් සිකුරු ග්‍රහයා රෙහෙන නැකතින් තැන්පත් වෙලා ඉන්න ස්ත්‍රී පාර්ශ්වයේ කෙනෙක්ගේ නම් මුත්‍රා රෝග තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් ලග්නාධිපති ග්‍රහයාට තවත් යෝග වෙලා තියෙනවා නම් වෙනත් ග්‍රහයින්. ඉතින් ඒ සම්බන්ධව එකින් එක කේන්ද්‍ර සටහන් තුනේ පරීක්ෂා කිරීමක් කරන්න අවශ්‍යයි. ඒ සඳහා ඔයාලට පුළුවන් ඔයාලා ගැන නිවැරදිව දැනගන්න, ඉදිරි අනාගතය ගැන නිවැරදිව දැනගන්න කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරගන්න. WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් අඩුම මුදලට නිවැරදිව කරගන්න. සමහර වෙලාවට රාහු ග්‍රහයා වගේ ග්‍රහයෙක් එක්ක සිකුරු ග්‍රහයා සම්බන්ධ වෙලා ඉන්නවනම් පිටස්තර පුද්ගලයන්ගේ බලපෑම් වලින් ජීවිතයට කරදර එල්ල වෙන්න පුළුවන්. ඒත් ඉතින් මෙතනදී සෙනසුරු ග්‍රහයාත් සම්බන්ධ වෙලා ඉන්නවනම් විදේශගත වීමේ අවස්ථාව හිමි වෙනවා. ගොඩාක් වෙලාවට වෘෂභ ලග්න හිමියෙක් කියන්නේ ස්ථිර ගති පැවතුම් ඇති පුජ්‍යලෙක්. ඒත් බුධ ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වෙලා හිටියොත් ස්ථිර ගති පැවතුම් වගේම චංචල ගති පැවතුම් සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා ලග්න භාවයේ පිහිටලා සිටීම තුළ ආවේගශීලී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අඩු වෙලා තට්ටේ පෑදෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි කේතු ග්‍රහයා ලග්න භාවයේ පිහිටලා ඉන්නවා කියලා කියන්නේ තමුන්ගේ අරමුණු වලට කොහොම හරි තමුන් ලන් වෙනවා. ඒත් ඉතින් සෞඛ්‍යමය පැත්තෙන් දුර්වලකමක් පෙන්වනවා. කේන්ද්‍ර සටහනේ සඳු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වෙලා හිටියොත් තමුන්ගේ බාල සහෝදර සහෝදරියන්ට ගොඩාක් ලිංගතුකමක් දක්වනවා. ඒ වගේම බාල සහෝදර සහෝදරයන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙනවා. සඳු ග්‍රහයාගේ මේ පිහිටීම අරුව ගොඩාක් දුරට දියණියන් වැඩියෙන් ලැබෙන්නත් මේක හේතුවක් වෙනවා. මේ අවස්ථාවේදී සඳු ග්‍රහයා කුජ ග්‍රහයාට අයිති මුව සිරස නැකතේ වගේ හිටියොත් විවාහ ජීවිතය තුළ ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. මේ හැමදේම පිළිබඳව විවාහ ප්‍රමාද වීම තියෙනවා නම්, විවාහය තුළ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේවට ප්‍රතිකර්ම තුලින් වැරදි ජීවිතය අනාගතයේ සාර්ථක කරගන්න පුළුවන්. කේන්ද්‍ර සටහන මගින් සුදුසු ප්‍රතිකර්ම යොදා ගැනීම තුලින් වැරදි ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය නම්, ඒ වගේම තමයි දුර්වල ග්‍රහ පිහිටීම් තියෙනවා නම් ඒව බලවත් කරලා වැරදි ජීවිතයේ සෞභාග්‍ය ළඟා කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාලා වැරදි කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් කරගන්න.
කොහොමත් වෘෂභ ලග්න හිමියෙක් කියන්නේ ජීවිතය අතිසාර්ථකත්වයට පත් කරගන්න පුජ්‍යලෙක්. යම්කිසි දුර්වල ග්‍රහ පීඨීම අනුව යම්කිසි පසුබෑමකට ලක් වුණත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හඳහන තුල තියෙන දුර්වල ග්‍රහයන් බලවත් කිරීම තුලින්.